දානයටත් දවසේදී දහවල් දානය සකස් කරවමින් මේ පිටුතුන් විසින් කටයුතු සිදු කරන්නට දෙනවා. අද දානයේ දායකත්වයන් ධර්මයෙන් කණ්ඩායම් 6ක් වශයෙන් කටයුතු සිදු කරනවා. ඒ අනුව එක කණ්ඩායමක් වශයෙන් දායකත්වයේ ධර්මින අංක 96 A12 විජිතගිරි පෙදෙස් සිරිමල් උයන ගම්පහ පදිංචි ගාමිණී සමන් දුෂාන්ත ජයන්ත දීපා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් දානයේ දායකත්වයන් ධර්මයෙන් කටයුතු සිදු කරනවා. එයයි බලාපොරොත්තු වෙනවා ආශිර්වාද කිරීමට ගාමිණී සමන් දුෂාන්ත ජයන්ත දීපා ඇතුළු පවුලේ සියලු දෙනාටමත් ඒ වගේම යසාරා තිනුක් තිනුර නදිත්මා ආදිත්‍ය ගයංගා නිත්‍යා ගයත්‍ර කියනා වූ පවුලේ සුජීවත්ව වාසය කරන ලොකුඩා සියලු දෙනාටමත් පැමිණ සහභාගී වෙන සියලු දෙනාටමත් නිදුක් නිරෝගී තුනුරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීමට පින්කම් මොදක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊට වසරකට පෙර මිය පරලොවට යෙදුණු තිලකා දිසානායක මෑණියන්ට පින් අනුමෝදන් කරවමින් ඒ වගේම ඊට වසර 6කට පෙර මිය පරලොව ගිය ඇල්බර්ට් සුගතදාස දිසානායක පියාණන් ඇතුළු පවුලේ නමින් වර්ග පරම්පරාගත සහභාගී වන සියලු දෙනා නමින් ඇතුළු වර්ග පරම්පරාගත සියලුම ඥාතීන්ට පරලොවින් පින් අනුමෝදන් කරනවා කියන ආරමුණු ඇතිව ඒ වගේම අනිත් කණ්ඩායම වශයෙන් දායකත්වයේ ධර්මින් නම්බර B55 ජාතික නිවාස ක්‍රමයේ මෑවැල්ල පාර පෙතියාගොඩ පදිංචි ප්‍රියදර්ශනී රුවන් ශ්‍රේණිකා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් දානයේ දායකත්වයෙන් ධර්මයෙන් කටයුතු සිදු කරනවා. එයයි බලාපොරොත්තු වෙනවා ආශිර්වාද කිරීමට පවුලේ සුජීවත්ව වාසය කරන ප්‍රියදර්ශනී රුවන් ශ්‍රේණිකා ඇතුළු පවුලේ සියලු දෙනාටමත් ඒ වගේම මේ වන විට පරමත් රෝගී තත්ත්වයෙන් සිටින ශාක්‍යා තිලි මහත්මියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් පවුලේ ජීවත්ව වාසය කරන පැමිණ සහභාගී වන සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීමට පින්කම් මොදක් කිරීමට බලාපොරොත්තු වෙනවා. අද දිනට වසර 31ක් සපිරෙන දිසානායක පියාණන්ට පින් අනුමෝදන් කරවමින් ඒ වගේම හෙට දිනයට 7 මාසක් සපිරෙන බියරගේ අයිරින් මෑණියන්ට පින් අනුමෝදන් කරවමින් ඒ වගේම නන්දාවතී මෑණියන් දීපාල පියාණන්ට ලීලාවතී මෑණියන්ට ධනවතී මෑණියන් වයවන් සිංහෝ පියාණන් යක්ෂවතී මෑණියන් මధుරාවතී මෑණියන් ඇතුළු කීලේ සියලු දෙනාටම පරිලවින් පින් අනුමෝදන් කරවමින් ජීවත්ව වාසය කරන සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීමට ඒ වගේම අනිත් කණ්ඩායම වශයෙන් දායකත්වයේ ධර්මින් අංක 462කින් 4 ඒ ගෝණහේන කඩවත පදිංචි නිහාල් වඩුගේ වත්සලා ඩයස් සහ පවුලේ සියලු දෙනා විසින් දානයේ දායකත්වයන් ධර්මින් කටයුතු සිදු කරනවා. එයයි බලාපොරොත්තු වෙනවා ආශිර්වාද කිරීමට නිහාල් මහතා සහ එම පවුලේ සැමටත් පින්කමට සහභාගී වූ සියලු දෙනාටමත් ඒ වගේම මැයි මාස 4 වන දින උපන් දිනය සමරන නන්දනී මායා දුන්න මහත්මියටත් ආශිර්වාද කරමින් ඒ වගේම අප්‍රේල් 29 වෙනි දින උපන් දිනය සමරන කුෂාණී වීරසිංහ මහත්මියටත් ආශිර්වාද කරමින් කශ්මිනී විනලි රයානා යන දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් ඒ වගේම දැනට අසනීපයේ පසුවන රන්හොටි ගෙදර ඩැනි මහතාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් පවුලේ ජීවත්ව වාසය කරන සියලු දෙනාටමත් පැමිණ සහභාගී වන සියලු දෙනාටමත් තුනුරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීමට පින්කම් මොදක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊට වසර 14කට පෙර මිය පරලොව ගිය ඊ වඩුගේ පියසේන පියාණන් හා විමල සූරියගේ සාධිනා මෑණියන්ටත් ඒ වගේම ලලන ඩයස් සහ පී ධර්මවතී ජයසේන අපුහාමි වී සෝමවතී සිරිසේන රණසිංහ රොෂාන් වාසනා වී සංග්‍රාවතී මහතුන් යන පවුලේ නමින් වර්ග පරම්පරාගත දෙපාර්ශ්වවල හත්තුන් පරම්පරාවක් දක්වා මිය පරලොව යෙදුණු සියලුම ඥාතීන්ට පරිලෝකයෙන් පින් අනුමෝදන් කරවමින් ඒ වගේම අනිත් කණ්ඩායම වශයෙන් දායකත්වයේ ධර්මින් නම්බර 43 කල්වත්න ගෝලවල පදිංචි කමලා පියසීගේ ඇතුළු පවුලේ සියලු දෙනා විසින් දානී දායකත්වයන් ධර්මින් කටයුතු සිදු කරනවා. එයයි බලාපොරොත්තු වෙනවා ආශිර්වාද කිරීමට කමලා පියසීලි මෑණියන්ට සෝමලතා කේ කරුණාවතී ඕෂධ රාමුදී ඇතුළු කියනා වූ පවුලේ සුජීවත්ව වාසය කරන සියලු දෙනාටමත් පැමිණ සහභාගී වෙන සියලු දෙනාටමත් නිදුක් නිරෝගී තුනුරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීමට
පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊට වසර 9කට පෙර මිය පරලෝ යන්නට යෙදුණු KAD විජිත කුමාර පුතණුවන්ට පරලොවෙන් පින් අනුමෝදන් කරවමින් පවුලේ නමින් වර්ග පරම්පරාගත දෙපාර්ශ්වවල හත්මුතු පරම්පරාවක් දක්වා මිය පරලෝ යන්නට යෙදුණු සියලුම ඥාතීන්ට පරලොවෙන් පින් අනුමෝදන් කරවමින් ඒ වගේම අනිත් කණ්ඩායම වශයෙන් දායකත්වයේ දරමින් සේදවත්ත සිද්ධාර්ථ මධ්‍යම මහාවිද්‍යාලයේ 1991 අපස සාමාන්‍ය පෙළ කණ්ඩායම එකතු වේ දානීය දායකත්වයන් දරමින් කටයුතු සිදු කරනවා. ඒ අය බලාපොරොත්තු වෙනවා ආශිර්වාද කිරීමට 1991 අපස සාමාන්‍ය පෙළ කණ්ඩායම සේදවත්ත සිද්ධාර්ථ මධ්‍යම මහාවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ සියලු දෙනාටමත් ඒ වගේම ඒ කණ්ඩායමේ පෞරේ ජීවන්ත වාසය කරන සියලු දෙනාටමත් පැමිණ සහභාගී වන සියලු දෙනාටමත් නිදුක් නිරෝගී තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. මීට 3 මාසයකට පෙර මිය පරලෝ යන්නට යෙදුණු ලබුතරේ සුදස්සන නාහිමියන්ට පරලොවින් පින් අනුමෝදන් කරවමින් ඒ වගේම සේදවත්ත සිද්ධාර්ථ මධ්‍යම මහාවිද්‍යාලයේ 1991 අපොස සාමාන්‍ය පෙළ කණ්ඩායමේ නවීන මිය පරලෝ යන්නට යෙදුණු සියලුම ඥාතීන්ටත් පරලොවින් පින් අනුමෝදන් කරවමින් ඒ වගේම ශිරාණී රේණුකා සොහොයුරියටත් පරලොවින් පින් අනුමෝදන් කරනවා. වර්ග පරම්පරාගත සියලුම ඥාතීන්ට පරලොවින් පින් අනුමෝදන් කරනවා කියන අරමුණු ඇතිව ඒ වගේම අනිත් කණ්ඩායම වශයෙන් දායකත්වයේ දරමින් නම්බර 402 සියලෑපුර දොම්පේ පදිංචි බී සුමනාවතී ඇතුළු පවුලේ සියලු දෙනා විසින් දානීය දායකත්වයන් දරමින් කටයුතු සිදු කරනවා. ඒ අය බලාපොරොත්තු වෙනවා ආශිර්වාද කිරීමට ලාල් ශ්‍යාමලී දේවිකා චන්දිකා පාලිත දිනේෂා ජයනාත බන්දුල හසිල අනෝමා ඇතුළු කියන්නා වූ පැමිණ සහභාගී වන සියලු දෙනාටමත් පවුලේ සුජීවත්ව වාසය කරන සියලු දෙනාටමත් නිදුක් නිරෝගී තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊට වසර 4කට පෙර මිය පරලෝ යන්නට යෙදුණු පියදාස පොන්නම් පෙරුම පියාණන්ට පින් අනුමෝදන් කරවමින් ඒ වගේම පුංචි නෝනා ආරෝසිඤ්ඤෝ පුංචි මෙනිකේ චන්ද්‍රාවතී කුරේ ගුණසීකර MMA මේරි නෝනා ඇතුළු යන්නා වූ පවුලේ නමින් වර්ග පරම්පරාගත දෙපාර්ශ්වවල හත්මුතු පරම්පරාවක් දක්වා මිය පරලෝ යන්නට යෙදුණු සියලුම ඥාතීන්ට පරලොවින් පින් අනුමෝදන් කරනවා කියන අරමුණු ඇතිව තමා දවසේදී මේ විදිහට කැලණිය චිත්තාභ්‍යාස සංවර්ධන හා පරිශන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන චිත්තාභ්‍යාස දිභාෂා මුද්දපී විහාරස්ථානයේට දහවල් දානය සකස් කරවමින් කටයුතු සිදු කරන්නට දෙන්නේ. ඒ අනුව අපි සුජීවත්ව වාසය කරමින් කාය සාක්ෂි වශයෙන් පැමිණ සිටින ලොකු කුඩා ඔබ සියලු දෙනාටමත් ඒ වගේම උපන් දින සමරන සියලු දෙනාටමත් ඒ වගේම ඔබගේ නමින් යම් කිසි කෙනෙක් විදේශගතව සිටිනවා නම් ඒ සියලුම ඇත්තන්ටත් අපි බුද්ධ ධම්ම සංඝ කියනා උතුරුවන්ගේ ගුණ බලය සතර දළදා වහන්සේලාගේ ගුණ බලය අනුරාධපුර ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ඇතුළු ලෝකයේ වන්දනීය පූජනීය ඓතිහාසික බෝධීන් වහන්සේලාගේ ගුණ බලය ආශිර්වාද ශක්තිය ලැබීමෙන් ඒ වගේම අත්දවසේදී මේ සිද්ධ කරන්ට දෙන්නා වූ මේ පින්කම් වල ආශිර්වාද ශක්තිය ලැබීමෙන් ඔබ සියලු දෙනාටම මේ පේන ආත්ම භාවය ජීවත් වෙන ආත්ම භාවය යහපත් ගත කර ගැනීමට ආශිර්වාදයක් වේවා. උපන් දින සැමරූ සමරන්නට යෙදෙන සියලු දෙනාටම සුභම සුභ උපන් දිනයක්ම වේවා. කාය සාක්ෂි වශයෙන් සිටින ලොකුඩා ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනයට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබගේ නමින් මේ පරලොවන්ට යෙදුණු සියලුම ඥාතීන්ටත් පරලොවින් මේ පින් අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාවන්ගෙන්